Hello guys, අද අපි cheese pasta හදමු. මේකට අපිට ඕන වෙන්නේ ingredients පහක් වගේ. මුලින්ම අපි රත් වුණ භාජනයකට වතුර දාගන්න ඕන. පාස්ටා ගන්න තරමට වතුර දාගන්න ඕන. ඊට පස්සේ අපි ඒ වතුරේකට ලුණු සහ තෙල් දාගන්න ඕන. ඊට පස්සේ අපි පාස්ටා දාගන්නවා. මේක හොඳට තැම්බෙනකම් විනාඩි 15ක් 20ක් වගේ තියාගන්න ඕන. පාස්ටා එක මෙන්න මේ විදිහට හොඳට බොයිල් ලා තිබ්බම වතුර ටික හොඳට පෙරා ගන්න. ඊට පස්සේ අපි පෑන් එකකට ඔයිල් දාගන්නවා. ඊට පස්සේ ඒකට curry leaves, තව ලුණු දාගන්නවා. ටික වෙලාවකට පස්සේ අපි ginger garlic paste එක මේකට add කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දාගන්න කැමති මොන හරි vegetables තියෙනවා නම් ඒවත් දාගෙන හොඳට මේක mix කරගන්න ඕන. ටික වෙලාවකට පස්සේ කිරි දාගන්න. ඊට පස්සේ cheese දාගන්න ඕන. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳට thick වෙනකන් mix කරගන්න ඕන. මෙන්න මේ වගේ thick වෙනකන් අපි හොඳට mix කරගන්න ඕන. ටික වෙලාවකට පස්සේ අපි තඹගත්ත පාස්ටා ටික අපේ මිශ්‍රණයට එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේ දෙකම හොඳට පාස්ටා එකට අපේ මිශ්‍රණය ඇබ්සෝබ් වෙනකන් මික්ස් කරගන්න ඕන. ගම්මිරිස් දාන එක ඔප්ෂනල්. හැබැයි ඔයගොල්ලෝ ඕන නම් ගම්මිරිස් දාගන්න පුළුවන්. Thanks for watching. Enjoy!